අද මම ඔයාලත් එක්ක මොනිටයිසේෂන් ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් මේ දවස්වල ගොඩක් හැමෝම අය කතා කරනවා මේ මොනිටයිසේෂන් ගැන. ස්පෙෂලි ගත්තොත් එහෙම ඉස්සරහට ලොකු කතිකාවතක් වෙයි මෙන්න මේ YouTube මොනිටයිසේෂන් ගැන. දැන් Facebook මොනිටයිසේෂන් ගන්න ගොඩක් දඟලනවා. ඔයාලා මං හිතනවා Facebook මොනිටයිසේෂන් ගන්න බලාගෙන තමයි ගොඩක් කට්ටිය මෙතෙන් දෙන්න ඇත්තේ. හැබැයි ඔයා කිව්වොත් විශ්වාස කරනවද Facebook එකට වඩා pay out එකක් YouTube එකෙන් ගෙවනවා කියලා? දැන් අපි Facebook කියන එක සාමාන්‍යයෙන් daily හැම වෙලාවෙම use කරන platform එකක්නේ. හැබැයි YouTube එක ගත්තොත් එහෙම අපිට මොකක් හරි අවශ්‍යතාවයක් තිබ්බොත් විතරයි YouTube කියන එක අපි පාවිච්චි කරන්නේ. ඉතින් අපි මේකෙදි කතා කරමු රියල් ටික. ඉතින් ඔයා ගත්තොත් එහෙම සමහරවිට දැන් YouTube channel එකක්, Facebook page එකක්, එතකොට TikTok account එකක් මේ හැමදේම දැනටමත් ඔයා කරනවා ඇති. Facebook එකේ ඔයා සමහරවිට අවුරුදු ගාණක් තිස්සේ දඟලනවා ඇති Facebook page එකක් up කරගෙන ඉස්සරහට යන්න. YouTube එකේ සමහරවිට අවුරුදු ගාණක් තිස්සේ දඟලනවා ඇති. හරියට YouTube channel එකක් කරලා ඒකේ monetization on කරගන්න දඟලනවා ඇති. සමහරට අවුරුදු ගාණක් තිස්සේ TikTok එකට වීඩියෝ අප්ලෝඩ් කරනවා ඇති. ඒක අප් කරගෙන ඉස්සරහට යන්න දඟලනවා ඇති. ඉතින් උඹලා මම හැමෝම ගත්තොත් එහෙම අපි මේ දඟලන්නේ social media වලින් ගේම් එකක් ගහන්න තමයි දඟලන්නේ. ඉතින් ඒ ගේම් එකට ඔයා කොයි වෙලාවෙ රෙඩි වෙන්නේ? ඔයාගේම චුට්ටක් අහලා බලන්න ඔයා ඉඳලා හිටලා නම් වීඩියෝ එකක් දාන්නේ. ඔයාට බෑ මේ social media වලින් ඉස්සරහට යන්න. සෝෂල් මීඩිය වල මොනිටයිසේෂන් අරගෙන ලොකු ලොකුවට පේජ් කරන කට්ටිය ඉන්නේ. ඔයා දැකලා ඇති. අමුතුවෙන් කියන්න ඕනේ ඔයාට මම මේ කියද්දිත් නම් මතක් වෙනවා ඇති. ඉතින් එහෙම කට්ටිය දිහා චුට්ටක් හැරලා බලන්න. ඒ කට්ටිය පේජ් එකකට චුට්ටක් ගිහිල්ලා බලන්න. ඒ කට්ටිය YouTube channel එකකට චුට්ටක් ගිහිල්ලා බලන්න. ඩේලි වීඩියෝස් දානවා. දවසකට දවසක් කන්ටෙන්ට් දානවා. Facebook එකේ නම් පැය දෙකෙන් දෙකට පැය තුනෙන් තුනට ඒ කට්ටිය කන්ටෙන්ට් දානවා. Facebook එක සාමාන්‍ය හැම වෙලාවෙම ඇක්ටිව් තියා ගන්න ඕනේ. ඉතින් මගේ අදහස් තමයි ගත්තොත් එහෙම ඔයාලා මම මේකේ මොනිටයිසේෂන් ගැන ඔයාලට ගොඩක් දේවල් කියලා දීලා තියෙනවා. Facebook මොනිටයිසේෂන් ගැන ස්පෙෂලි සෑහෙන දේවල් කතා කරලා තියෙනවා. ඉතින් Facebook මොනිටයිසේෂන් අපේ වීඩියෝස් බලලා එතකොට මගෙත් එක පර්සනල් කමියුනිකේට් කරලා අපේ කෝස් එක ස්ටඩි කරලා මේ දේවල් හැමදේම කරලා දැනට ගත්තොත් එහෙම මොනිටයිසේෂන් ඔන් කරගත්ත සෑහෙන පිරිසක් ඉන්නවා. කිසිම දැනුමක් නැතුව සම්බන්ධ වෙලා අද දවසේ මොනිටයිසේෂන් ඔන් කරන් යන සෑහෙන පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ හැමදේම කරගෙන ඉස්සරහට ගිහිල් පිරිසක් ඉන්නවා. අදටත් සාමාන්‍ය කට්ටියට මොනිටයිසේෂන් ඔන් කරගන්න බැරුව page එකේ followers up කරගන්න බැරුව ඒ වගේ level එක සෑහෙන පිරිසක් ඉන්නවා. ඉතින් කවදා වෙනකන් ඔයා ওই තත්ත්වයේ ඉන්නද? සමහරවිට ඔයා මේ වීඩියෝ එක මෙතන ඉහට skip කරලා දාලා යයි. සමහරවිට බලන්න නැති වෙයි. මම කියන වීඩියෝ එකත් එක්ක ඉස්සරහ දිගටම රැඳෙන්න ඉන්න. මොකද වටින දේවල් ගොඩක් කතා කරනවා. ඒ වගේම වීඩියෝ එක like එකකුත් දාන්න, comment එකකුත් දාන්න. මොකද ඔයා මේ වීඩියෝ එක like එකක් දැම්මොත් තමයි මටත් වීඩියෝ ඉස්සරහට දිගට කරන්න ආසයි දෙන්නේ. අනිවාර්යෙන් comment එකකුත් දාන්න. ඔයා තව කෙනෙක්ගේ වීඩියෝ එක like එකක් දාන්න, comment එකක් දාන්න. මොකද එතකොට ඔයාගේ වීඩියෝ එකට like එකකුයි comment එකකුයි දායි. ඒ වගේ මේ වීඩියෝ කරද්දී දැන් ඔයා මේ මගේ වීඩියෝ එක කරලා සමහර අඩුපාඩු දකින්න ඇති. ඒ අඩුපාඩුවක් හරි කමන්නේ නැහැ. පල්ලෙහා comment section එකේ comment එකක් දාගෙන යන්න. ඔයාගේ වීඩියෝස් අඩුපාඩු තිබ්බොත් එimhe හදාගෙන ඉස්සරහට යන්න. මම පොඩි යෝජනාවක් ඔයාලට කියනවා. ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම comment box එකේ comment එකක් දාගෙන යන්න. Facebook, YouTube, TikTok අපි මොනිටයිසේෂන් කමියුනිටි එකක් හදමු. මොනිටයිසේෂන් ගැන තියෙන කමියුනිටි එකක් හදමු. WhatsApp එක හරහා වෙන්න පුළුවන්. එතකොට Facebook group එකක් වෙන්න පුළුවන්. ඔයාලගේ යෝජනාවක් ගන්න comment section එකේ අදහසක් දාන්න. අපි කමියුනිටි එකක් හදලා ඒක හරහා මම ඔයාලට ගයිඩ් කරන්නම් මොනිටයිසේෂන් ගන්න. YouTube එකේ නම් මේ අවුරුදු ඉවරෙද්දි කොහොමද මොනිටයිසේෂන් ගන්න ඕනේ නැත්නම් ඔයාලට ගත්තොත් එහෙම watch hours 8000ක් හදා ගන්න ඕන 12 million views හදා ගන්න ඕන. ඒක ගැන මම කලින් වීඩියෝ එකක් කරා. ඉතින් ඒක බැලුවේ නැත්නම් එකක් බලන්න උඩ කාඩ් එකකුත් වැටේ මොනිටයිසේෂන් සම්බන්ධයෙන්. ඉතින් අනිවාර්යෙන් ફોකස් කරන්න YouTube මොනිටයිසේෂන් ගන්න කට්ටිය හිතන් ඉන්නවනම් YouTube වලින් ඉස්සරහට ගේම් එකක් ගහන්න අනිවාර්යෙන් ඒකට ફોකස් කරලා වැඩ කරන්න. මම අර කිව්ව කමියුනිටි එකේ කතන්දරත් අනිවාර්යෙන් ඔළුවට දාගන්න. කමියුනිටි එකක් හැදුවොත් එහෙම ඔයාලට තියෙන ගැටලු ඔක්කොම මේ කමියුනිටි එක ඇතුලේ කතා බහ කරලා හැමදේම ඉම්ප්‍රූව් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඇත්තටම ඔයාලට සෝෂල් මීඩියා වලින් ගේමක් ගහන්න ඕන නම් විතරක් මේ කමියුනිටි එකත් එක්ක එකතු වෙන්න. ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මේකේ වැටෙන කමෙන්ට් ප්‍රමාණයත් එක්ක මේකට වැටෙන ලයික් ප්‍රමාණයත් එක්ක මම තීරණය කරනවා කමියුනිටි එක ඉස්සරහට හදනවද නැද්ද කොහොමද කියන එක. ඒත් නැතත් මම කමියුනිටි එකක් කොහොමද බිල්ඩ් කරනවා ඔයාව මේ කමියුනිටි එකට ගන්නේ මේකට වැටෙන ලයික් ප්‍රමාණය සහ කමෙන්ට් ප්‍රමාණයත් එක්ක. ඉතින් ඔයාගේ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා පාරක් දාගෙන යන්න. මේ වීඩියෝ කොහමද හිට් කරමු. අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් වලින් පුරවමු. කමියුනිටි එකක් හදමු. වෙනම ඔඩියන්ස් එකක් එතෙන්ට බිල්ඩ් කරමු. වෙනම සෝෂල් මීඩියා කරන සෙට් එකක් එතෙන්ට එකතු කරලා කොහොම හරි මේ ගේම් එක අපි ප්ලේ කරලා වින් කරමු. එහෙනම් හැමෝටම ජයග්‍රාහී දවසක්.